ජලය කියන්නේ අකාබනික අණුවක්. ජලය නැතුව අපිට තියා ගහකටවත් ජීවත් වෙන්න බෑනේ. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. සාමාන්‍යයෙන් ළමයි ද්‍රව්‍යවල උෂ්ණත්වය අඩු වෙද්දී ඝනත්වය වැඩි වෙනවා. ඔය වගේම වැඩක් වෙනවා ජලයෙත්. හැබැයි ජලය ඔය වැඩේ වෙන්නේ ළමයි සෙල්සියස් අංශක 4 දක්වා විතරයි. හරි. ඔයා හිතන්න ජල බඳුනක් තියෙනවා සෙල්සියස් අංශක 30 කියලා. 30 ඉඳලා සෙල්සියස් අංශක 20 දක්වා සීතල වුණා කියලා හිතන්න. 30ට වඩා සෙල්සියස් අංශක 20 ජලයේ ඝනත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඔය වගේ වැඩේ වෙනවා ළමයි සෙල්සියස් අංශක 4 දක්වා. එතකොට ජලයට ඉහළම ඝනත්වයේ තියෙන්නේ සෙල්සියස් අංශක 4 දී. හැබැයි ළමයි ජලය අයිස් බවට පත් වෙන්නේ සෙල්සියස් අංශක 0ේනේ. ජලය අයිස් බවට සෙල්සියස් අංශක 0ේදී පත් වුණාට මොකද වෙන්නේ? සෙල්සියස් අංශක 4ට වඩා සෙල්සියස් අංශක 0ේදී ජලයේ ඝනත්වය අඩුයි. ජලයේ ඝනත්වය අඩුයි කියලා කියන්නේ මොකද වෙන්නේ? ජලය මත පාවෙනවා අයිස් කැට. එතකොට ඔය සීත කලාපයේ තියෙන රටවල් වල ගලන ගංගාවල උඩ තමයි මිදෙන්නේ. මෙන්න මේ විදිහට. මේ ගංගාව නම් මේ යට නම් මෙන්න මෙහෙම උඩ තට්ටුවක් මිදෙනවා. උඩ තට්ටුවක් මිදුනහම ළමයි මොකද වෙන්නේ? මෙන්න මේ යට ජලය ගලාගෙන යනවා. උඩින් විතරයි මිදිලා තියෙන්නේ. මේ යට කොටසේ මාළුන්ට මොකද වෙන්නේ? ජීවත් වෙන්න පුළුවන්. ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණත්වයට තමයි ද්‍රවාංකය කියලා කියන්නේ. හරි. ද්‍රවයක් ඝනයක් බවට පත් වෙන උෂ්ණත්වයට තමයි හිමාංකය කියලා කියන්නේ. එතකොට ජලය වාෂ්ප වෙන උෂ්ණත්වයට කියන්නේ ළමයි තාපාංකය කියලා. ජලයේ ද්‍රවාංකයයි හිමාංකයයි සෙල්සියස් අංශක 0 වෙනවා. එතකොට තාපාංකය සෙල්සියස් අංශක 100 වෙනවා. ඔය තාපාංකයේදී ළමයි ජලය නටන්න ගන්නවා. මම දැන් කලින් කිව්වනේ ඔයගොල්ලන්ට ජලය අයිස් වෙන්නේ සෙල්සියස් අංශක 0ේදී කියලා. හැබැයි ජලයට ලුණු දැම්මොත් සෙල්සියස් අංශක 0ටත් වඩා සීතල කරන්න ඕනේ ජලය අයිස් බවට පත් වෙන්න. ඔන්න ඔය හේතුව හින්දා ළමයි සීතල පැතිවල රටවල් පාරට ලුණු යනවා. පාරට ලුණු යවුවාම මොකද වෙන්නේ? පාරේ තියෙන ජලය අයිස් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පාරේ අයිස් මිදෙන්නේ නැහැ. ඒ හින්දා ඒ පැතිවල වාහන ධාවනය කරන්න ගොඩක් ලේසි වෙනවා. එහෙමයි කියලා හරියන්නේ නැහැ. වාහන දාලා ඉතින් මොකද කරන්නේ? පාරට වැටිලා තියෙන හිම එහෙම අයින් කරනවා. ලුණු ඉහන එකෙන් සාමාන්‍යයෙන් වෙන්නේ අයිස් ඇති වෙන ගතිය අඩු කරන එකයි.